ආයිබෝවන් හෙළසුව ටීවී සමග එකතු වෙලා ඉන්න ඔබ සැම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඔබ බර අඩු කරගන්න උත්සාහ කරනවාද? එහෙනම් ඔබේ හොඳම යාළුවා තමයි එළවලු. මොකද එළවලු වල කැලරි ඉතාමත් අඩුයි. හැබැයි විටමින් සහ ඛනිජ ලවණ වලින් පිරීලා තියෙනවා. අද මම කියලා දෙන්නේ ඔබේ බර අඩු කර ගැනීමේ ගමන වේගවත් කරන පෝෂණ වේදීන් පවා නිර්දේශ කරන එළවලු 10ක් ගැන. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මොකද එළවලු කෑව පළියට බර අඩු වෙන්නේ නැති එකම හේතුව මම අන්තිමට කියලා දෙනවා. අපි එහෙනම් යමු වීඩියෝ එකට. ඊට කලින් මතක් කරන්න ඕනේ අපේ හෙළසුව ටීවී channel එකත් subscribe කරන්න කියලා. අපේ ලයිස්තුවේ පළවෙනි එක තමයි බතල. බතලවල තියෙන අධික තන්තු නිසා බඩ ඉක්මනින් පිරෙනවා වගේම ඔබේ රුධිරයේ සීනි මට්ටම පාලනය කරනවා. මෙහි තියෙන බීටා කැරොටින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරලා ශරීරයට පෝෂණය උරා ගන්න උදව් වෙනවා. ඊළඟට බෝංචි සහ කැරට්. බෝංචි කියන්නේ ප්‍රෝටීන් සහ තන්තු පිරුණු කෑමක්. කැරට් වල විටමින් A, K සහ C බහුලයි. මේ දෙකම අමුවෙන් කන්න පුළුවන් නිසා හවස් වරුවට බඩගිනි වුණාම බිස්කට් එකක් වෙනුවට මේවා පාවිච්චි කරන්න පුළුවන්. පිපිඤ්ඤා බර අඩු කරගන්න අයට තියෙන හොඳම එළවලු තමයි පිපිඤ්ඤා. මෙහි 95%ක්ම තියෙන්නේ වතුර. ඒ නිසා පිපිඤ්ඤා කෑවහම ඇඟේ වතුර ප්‍රමාණය ආරක්ෂා වෙනවා. ඒ වගේම කැලරි ශරීරයට ලැබෙන්නේ නැති තරම්. ඊළඟ එළවලුව තමයි බ්‍රොකෝලි. ඔබ දන්නවාද? බ්‍රොකෝලි වල 40%ක්ම තියෙන්නේ ප්‍රෝටීන්. මේ තියෙන සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් නිසා මේවා දිරවන්න ඇඟට ලොකු වෙලාවක් යනවා. ඒ කියන්නේ ඔබට ඉක්මනින් බඩගිනි වෙන්නේ නැහැ. විටමින් E සහ කැල්සියම් වලින් මේක පිරීලා තියෙනවා. ඊළඟ එළවලුව තමයි මල්ගෝවා. මල්ගෝවා කියන්නේ බර අඩු කරගන්න අංක 1 උපක්‍රමණයක්. මල්ගෝවා කෝප්පයක තියෙන්නේ කැලරි 26ක් වගේ ඉතාම පොඩි ගණනක්. ඔබට පුළුවන් බත් වෙනුවට මල්ගෝවා හීනියට ගාලා රයිස් එකක් විදියට කන්න. බඩ පිරෙනවා හැබැයි බර වැඩි වෙන්නේ නැහැ. අපේ ලයිස්තුවේ 7 වෙනි එක තමයි නිවිති. නිවිති වල විටමින් A, K සහ කැල්සියම් විශාල ප්‍රමාණයක් තියෙනවා. බර අඩු කරගන්න උත්සාහ කරනකොට ඇඟ දුර්වල වෙන්න ඉඩ දෙන්නේ නැති සුපිරිම පලා වර්ගය තමයි නිවිති. ඊළඟ එළවලුව තමයි සැල්දිරි. මෙන්න මේ කලින් කිව්ව විශේෂ එළවලුව සැල්දිරි වල තියෙන්නේ ඉතාමත් අඩු කැලරි ප්‍රමාණයක්. හැබැයි මෙහි තියෙන විශේෂත්වය තමයි සැල්දිරි කෑවහම ඔබේ රුධිරය සැටියේටි හෝමෝන්ස් මුදා හරිනවා. මේකෙන් මොළයට පණිවිඩයක් දෙනවා දැන් බඩ පිරලා තියෙන්නේ කණ එක නවත්තන්න කියලා. අනිවාර්යයෙන්ම මේක අත්හදා බලන්න. 9 වෙනි එළවලුව තමයි ගෝවා. කැලරි 20ක් වගේ අඩු ප්‍රමාණයක් තියෙන ගෝවා සුප් එකක් කියන්නේ බර අඩු කරගන්න හොඳම වට්ටෝරුවක්. අවසාන එක තමයි ලූණු. ලූණු වල තියෙන කියුසේටින් කියන රසායනිකය ඔබේ සෞඛ්‍යයට ගොඩක් හිතකරයි. වගේම කෑමවල රසයත් වැඩි කරනවා. ඉතාමත් වැදගත් අවවාදය තමයි යාළුවනේ මේ එළවලු කෑව පළියට බර අඩු වෙන්නේ නැහැ. ඔබ ශරීරයට ලබා ගන්නා කැලරි ප්‍රමාණය අඩු කරන්න ඕනේ. ඒ වගේම දිනපතා ව්‍යායාම කිරීමත් අනිවාර්යයි. මේ එළවලු කරන්නේ ඔබේ ඒ ගමන පහසු කරන එක විතරයි. ඉතින් මේ එළවලු 10න් ඔබ අදම කෑම වේලට එකතු කරගන්න මොනවාද කියලා පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් ලයික් එකක් දාන්න, යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න. මේ වගේ සෞඛ්‍ය තොරතුරු දිගටම දැනගන්න අපේ හෙළසුව ටීවී නාලිකාව subscribe කරලා එකතු වෙන්න. හැමෝටම නිරෝගී වාසනාවන්ත දවසක් වේවා.